ඕගොල්ලොත් CapCut Pro ගන්න බැරුව සසරේ බාලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මෙන්න ගෙනාවා අද කෝටි සොරයාලුනේ පොඩි කිව්ව අඩුවට ඉන්ට්‍රෝ එක කරලා දෙන්නම් කියලා ඌ වැඩේ මෙතන කෑවා. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලෝ කැමති මෙතෙන් මාකර ක්ලිප් ටිකක් දාගන්න. මම දැන් ක්ලිප් එකක් දාගන්නවා මෙතෙන් ටක් ගාලා. මෙන්න මේක තමයි මම දාගත්ත ක්ලිප් එක. හරිද? දැන් මම යන්නේ මේකට Pro effect ටිකක් add කරන්න. මම දැන් මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ diamond එකක් තියෙන Pro features. හරිද? effects මෙන්න මේ Pro effect දෙක add කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි play වෙන්නේ. හරිද? දැන් අපි බලමු මේක export කරන්න ගියොත් ඕගොල්ලන්ට වෙන්නනවා you are using the following Pro features. ඊට පස්සේ ඔයගොල්ලෝ use කරන materials ටික මෙතනින් පෙන්නනවා Pro materials ටික. මේවා තියෙන හින්දා ඔයගොල්ලන්ට මේක export කරන්න බෑ. export කරන්න නම් ඔයගොල්ලෝ Pro එකට join වෙන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා මෙතන join Pro කියලා බටනයක් තියෙනවා. හරිද? ආයෙ අපිට තියෙන්නේ back to edit කියන එක තමයි. ඊට පස්සේ දැන් මේ වැඩේ ඔයගොල්ලෝ එච්චර ගණන් ගන්න එපා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ clip තුනම select කරලා right click කරන්න. right click කරලා මෙතන තියෙන මේ create compound clip කියන එක දෙන්න. ඊට පස්සේ මේක මේ ඔක්කොම තනි ක්ලිප් එකක් වෙනවා. හරිද? මේ ඉෆෙක්ට් දෙකයි මේ ක්ලිප් එක. හරිද? දැන් ඔයාලට ආයෙමත් තියෙන්නේ right click කරලා pre process compound clip කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ මේකට ටික වෙලාවක් යනවා. ඔයාලට පේනවා ඇති මෙතන processing වෙනවා. මෙතන applying one feature කියලා තියෙනවා. හරිද? මේකට ටික වෙලාවක් යනවා. දැන් ඔයාලට පේනවාද මේ වැඩේ වෙලා ඉවරයි. ඔයාලට තියෙන්නේ මෙතනින් ඕනනම් අයින් වෙලා යන්න. ඔයාලෝ CapCut එක මේ විදිහට මිනිමයිස් කරලා. දැන් ඔයාලට තියෙන්නේ keyboard එකේ Windows +R press කරාට පස්සේ මේ විදිහට update කියලා ඔයාලෝ type කරන්න ඕනේ මෙතන. හරිද? මේ විදිහට update කියලා type කරලා ඔයාලෝ okay දෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම interface එකක් එයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේ roaming කියලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ roaming කියන එක තියෙනවා නම් ඕගොල්ලෝ මෙන්න මේ arrow එක click කරන්න. හරිද? roaming කියන එක නැත්තම් ඒක click කරන්න යන්න එපා. දැන් මම roaming කියන එක තියෙන නිසා ඒක click කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ තුනක් ආවා. හරිද? දැන් මේ තුනෙන් ඔයගොල්ලෝ local කියන එක click කරන්න. ඊට පස්සේ local කියන එකේ මෙතන මේ තුන් වෙනට දෙනවා CapCut කියලා. ඔයගොල්ලෝ කොහෙද තියෙද්ද දන්නේ නැහැ. දැන් මම CapCut කියන එක click කරනවා. ඔයගොල්ලොත් CapCut කියන එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ මෙතන මේ user data කියන එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ මේක හරියට බලා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ මෙතන මේ projects කියලා තියෙන ඒක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන තියෙනවා draft කියලා. හරිද? ඒක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ කරලා තියෙන project එක තමයි මේ තියෙන්නේ. CapCut එක ඔයගොල්ලෝ කරලා තියෙන project එක. හරිද? අපේ මේකට ගිහින් අපිට බලා ගන්න පුළුවන් අපේ project එකේ අංකය. දැන් මගේ project එකේ අංකය 12යි 15. හරිද? මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ 12යි 15. දැන් 12යි 15 මෙතන තියෙන නිසා මම 12යි 15ට යනවා. හරිද? ගිහිල්ලා දැන් මෙතනින් ඔයගොල්ලෝ යන්න ඕන මෙන්න මේ resources කියන එකට. resources කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් combination කියලා තියෙනවා. combination කියන එකට ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ වෙනවා ඇති මෙතන මේ වීඩියෝ එකක් තියෙනවා. ඒක අපිට play කරන්න බෑ. හරිද? දැන් ඔයගොල්ලෝ තියන්නේ මේ CapCut එක දැන් open එකගෙන තියෙන්නේ. මේ වීඩියෝ එක drag කරගෙන ගිහින් CapCut එකට මෙහෙම දාන්න. හරිද? දාලා ඕගොල්ලෝගේ යට තියෙන layer එක delete කරන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ මේ layer එක ඕනනම් මෙතනින් දාගන්න. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අර වීඩියෝ එකම. හරිද? මම play කරලා වෙන්නන්නම්. අර වීඩියෝ එකමයි මේ Pro effect එකත් එක්ක තමයි තියෙන්නේ. හරිද? දැන් අපි බලමු export click කරාට පස්සේ අරම එකක් එනවාද කියලා. මම දැන් export කියන එක click කරාලානේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් normal විදිහටම මේ වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට තියෙන්නේ මේක export කරගන්න. ඔයාලට පේනවා ඇති normal විදිහටම වීඩියෝ එක export වුණා. හරිද? දැන් අපි ඕන්නම් ගිහින් බලමු වීඩියෝ එක තියේද කියලා. හරි යාළුවනේ අපේ වීඩියෝ එක අපි දැන් බලමු තියේද කියලා. මෙන්න මේ විදිහට ලස්සනට අපේ වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. අපි මේක play කරලා බලමු. මෙන්න මේ විදිහට අර effect එකත් එක්කම ලස්සනට මේක ඇවිල්ලා තියෙනවා. හරිද? මේ විදිහට තමයි CapCut Pro free ගන්න. ඉතින් ඕගොල්ලෝ මෙච්චර කල් දුකින් හිටියා නම් දැන් තවත් දුක් වෙන දෙයක් නැහැ. තවත් මේ වගේ වීඩියෝ ඕනනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලෝගේ තියෙන ideas මට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ නම තේජන් ඉඳුමිනයි. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. What I hate and finally make a move. I think of you and all the shit you don't do. Well, I'ma make hella sure that I don't become you. I have no regrets, yeah, I'm tired of my chest. I'll never